සුබ දවසක් සියලු දෙනාටම. Very good day to everyone who is participating with us today for this session. අද දවසේදී මම ඔයගලන්ට කතා කරන්න යන්නේ නීතිඥවරියක් විදියට සහ නීති කතිකාචාර්යවරියක් විදියට මම ඔයගලන්ට යම්කිසි සංකල්පයක් තියෙනවා. ඒ සංකල්පය පිළිබඳව යම්කිසි පැහැදිලි කිරීමක් කිරීමට සූදානමින් තමයි ආවේ. ඒ සංකල්පය තමයි ජනතා පරමාධිපත්‍ය බලය කියන එක. දැන් මේ ජනතා පරමාධිපත්‍ය බලය කියන එක අපි ඉංග්‍රීසි වලින් කියොත් sovereignty කියන එක මේ concept එක ඇත්තටම ගොඩක්ම ශ්‍රී ලංකාව තුල මිනිස්සුන් අතර කතා බහට ලක් වුණේ අරගලය. ඔයගලන්ට මතක ඇති අපි කියවා the struggle කියලා. මේ අරගලය කියන කාලවකවානුව තුල ඔයගලන්ට මතක ඇති අපි සියලුම දෙනා හරිද බහුතරයක් ශ්‍රී ලාංකික ජනතාව හරිද පාරට ඒ ගෝල් ෆේස් පිට්ටනිය ගාව ඒ පාරවල් වල කදවුරු බැදගෙන සියලු දෙනාම එකතු වෙලා ඒගොල්ලෝ අර අපි ගත්තොත් එවකට සිටපු ඒ රාජ්‍ය පාලනය සම්බන්ධව ගොඩක් කලකිරීමට ලක් වෙලා ඒකට විරුද්ධව අපි කියනවා against the corruption of the government ඒ මිනිස්සු නැගී සිටියා. එතකොට ගොඩක් අය අහුවා කොහොමද මේ මිනිස්සු පාරවල් වලට බහලා මෙහෙම කෑ ගහන්නේ? මිනිස්සුන්ට මොකද තියෙන අයිතිය ඒ රාජ්‍ය පාලකයන්ට විරුද්ධව යන්න? ඒකට ගොඩක් අයට සමහරක් වෙලාවට හරි පිළිතුරක් තිබ්බේ නැහැ. අපි අපේ ශ්‍රී ලංකාව තුල ශ්‍රී ලංකාවේ තියෙනවා අපි සලකනවා අපේ ශ්‍රී ලංකාවේ තියෙන වටිනා සම්පතක්. දැන් අපි දන්නවා අපේ ලංකාවේ තියෙනවා තේ, පොල්, රබර්, ඒ වගේම අපේ ශ්‍රී ලංකාවේ අපි කියනවා ප්‍රෞඩ ඉතිහාසයේ කුරුමක්කාරයෝ කියලා. ඒ ඔක්කොම ඇත්ත. හැබැයි අපි ශ්‍රී ලංකාව තුල තියෙනවා ඉතා වටිනාම මං කිව්වා ඩොකියුමන්ට් එකක් නැත්නම් ලේඛනයක්. ඒ ලේඛනය තමයි ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. දැන් ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නැත්නම් අපි කියනවා ශ්‍රී ලංකා කන්ස්ටිටියුෂන් එක. මේ කන්ස්ටිටියුෂන් එකේ අපි ගත්තොත් ආටිකල් 3 මේ ආටිකල් 3 එකේ තියෙනවා ශ්‍රී ලංකාව තුල ජනතාවට තමයි ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය බලය තියෙන්නේ. මේ පරමාධිපත්‍ය බලය තුල ශ්‍රී ලංකාවේ මිනිස්සුන් විසින් තමන්ගේ ඡන්දය අපි කියනවා right to vote කියන එක මේ ඡන්දය පාවිච්චි කරලා ජනතා නියෝජිතයන් පත් කරනවා. අපි ගත්තොත් ප්‍රාදේශීය සභාන් වලට අපි ගත්තොත් පළාත් සභාන් වලට ඒ වගේම අපි ගත්තොත් පාර්ලිමේන්තුවට ඒ වගේම ශ්‍රී ලංකාව තුල ජනාධිපතිවරයා පවා ජනාධිපතිතුමන් පවා පත් වෙන්න මූලිකම කරුණක් වෙන්නේ මේ ජනතා පරමාධිපත්‍ය බලය. ඒතර මේ ජනතා පරමාධිපත්‍ය බලය කියන දේ හරිම වැදගත් concept එකක්. ඒතකොට දැන් අපි ගත්තොත් උදාහරණයක් ලෙස බ්‍රිතාන්‍ය එක්සත් රාජධානිය තුල ඒක තියෙන්නේ මොනාකිකල් සිස්ටම් එකක්. ඒ කියන්නේ රජු හෝ රැජින මූලික කරගත් සිස්ටම් එකක්. එතකොට එතනදී රජු හෝ රැජිනව ජනතාව විසින් පත් කරන්නේ නැහැ. හැබැයි අපි ශ්‍රී ලාංකිකයෝ විදියට අපිට තියෙන ලොකු බලයක්. ඒක තමයි ජනතා පරමාධිපත්‍ය බලය. මේ ජනතා පරමාධිපත්‍ය බලයෙන් අපිට පුළුවන් ඒ ජනතා නියෝජිතයන් පත් කරන්න. එතකොට මේ ජනතා නියෝජිතයන් පත් කිරීමේ බලය අපිට දීලා තියෙනවා නම් ඒ පත්වෙන ජනතා නියෝජිතයන්ට ලොකු වගකීමක් තියෙනවා. අපි නැත්තම් කියනවා වගවීමක් කියලා. වගවීම කියන්නේ accountability. accountability එකක් නැත්තම් වගකීමක් responsibility එකක් තියෙනවා ජනතාව වෙනුවෙන් සේවය කරන්න. අද වෙන විට නැත්තම් අපි දැකලා තියෙනවා ඒ කාලේ ඉඳන්ම ශ්‍රී ලංකාව තුල මිනිස්සු කොච්චර දුක් විදිනවද කිව්වොත් ශ්‍රී ලංකාවේ අදටත් ශ්‍රී ලංකාවේ බහුතරයක් මිනිසුන් ඇත්තටම කුසට ආහාර නැහැ. තමන්ගේ දරුවව පාසල් වලට යවා ගන්න විදියක් නැහැ. තමන්ගේ දියණියට
සනීපාරක්ෂක තුවාවක් පවා ගැනීමට දෙමව්පියන්ට නොහැකිතාවයක් පත් වෙලා තියෙනවා. එතකොට මේ පත්කන ජනතා නියෝජිතයන් මේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය යොදාගෙන මේ පත්කන ජනතා නියෝජිතයන් තියලා දැඩි වගකීමක් ජනතාව වෙනුවෙන් සේවය කරන්න. එහෙම නැති වුණොත් මේ පරමාධිපත්‍ය බලය යොදාගෙනම ජනතාව විසින් අරගලය සිද්ධ කරා වගේ ඒ රාජ්‍ය පාලකයන්ව තමන්ගේ පුටු වලින් නිරපා දැමීමකට ලක් කරනවා. ඉතින් මේ වගේ තවත් විශේෂී සංකල්පයන් මේ සුවිශේෂී වැදගත් කන්සෙප්ට්ස් ගැන ඉගෙන ගන්න සහ දැනුමිතිකම් ලබා ගන්න ඔය සියලු දෙනාටම මම ආරාධනා කරනවා අපේ මේ වැඩසටහන් මාලාවත් සමග එකතු වෙන්න කියලා. ඉතින් ඕගලන්ට බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඉතින් ඕගලන්ට අපිත් එක්ක තව දුරටත් එකතු වෙන්න අපි විවිධ වූ ශ්‍රී ලංකාවේ මෑත කාලීන සිද්ධ වෙන තොරතුරු ඒ වගේම ඒ සංකල්පයන් ඒ නීති කරුණු පිළිබඳව ඕගලන්ට දැනුමිතිකම් ලබා දෙන්න ලෑස්ති. මොකද අපිත් එක්ක එකතු වෙලා තියෙන ලොකු තරුණ ජවයක්. අපි ඒ තරුණ ජවය තුල අපි ඕගලන්ට කියලා දෙන්න කැමතියි කොහොමද මේ ශ්‍රී ලාංකිකයෝ ලෙස තමන් සතු අයිතිවාසිකම් හිමිකම් පිළිබඳව. එහෙනම් අදට අපි සමුගන්නම් තවත් එක් සෙෂන් එකකින් අපි හම්බෙමු. ස්තුතියි.